අපි ඊළඟ වාහනයට යමු. මේ තියෙන්නේ දරණීගල කොළඹ ගියපු බස් එක. ඔව් දරණීගල කොළඹ මේක දරණීගලට ඉස්සෙල්ලාම ගෙනාව ප්‍රයිවට් බස් රථේ. මේක තමයි ප්‍රයිවට් බස් එක. හරි අපි බලමු මේක පොඩ්ඩක් අතර අරගෙන මේ ඉෂාර කොහොමද මේක කියලා. අපිට කියන්න මේක වා කොහොමද දැනගත්තේ මේක මේ දරණීගලට ඉස්සරම ආව බස් එක කියලා. මේක අපේ තාත්තගේ මාම තමයි දරණීගලට ඉස්සෙල්ලාම ගෙනාවේ. ඊට පස්සේ අපේ තාත්තා හැම වැඩ කරා. එතකොට තමයි දැනගත්තේ මේකේ ෆොටෝ එකක් මේක හදන්න තිබුණේ රූපයක් ඉස්සරම. ඔව් ෆොටෝ එකක තිබෙනවා මම කීප දෙනෙක්ගෙන් අහලා බැලුවා තිබ්බේ නැහැ ෆොටෝ මේ 1980 ගෙනාව බස් එකක්. එතකොට වැඩි කැමරා තිබ්බේ නැහැ. තිබුණේ නැහැ නේ 1980 60 60 ඩෑෂ් එක. ඊට පස්සේ මෙන්න මේ ෆොටෝ එක. පේනවද ඔයාලට? මෙන්න මේ ෆොටෝ එක බලාගෙන තමයි ඊට පස්සේ එකත් මේ Facebook එකේ තිබ්බේ මේ බස් එකේ ට්‍රිප් එකක් ගියපු එක්කෙනෙක් ගහ ෆොටෝ එක. ඒකත් වැඩි පැහැදිලි ෆොටෝ එකක් නෙමෙයි. ඉතින් මේ බලන්න වෙන්න මේ ෆොටෝ එකට තමයි මේ බලලා ඊට පස්සේ මේ ආකෘතිය හදලා තියෙන්නේ. ඉතින් මේ මෙෂර්මන්ට් එහෙම ගත්තේ කොහොමද? මේ මෙෂර්මන්ට් හිතින් හිතලා හදාගන්නේ ගොඩක් වැරදෙනවා. වැරදුනම ආයි හදනවා. එහෙම හිතින් හිතලා තමයි මෙෂර්මන්ට් ගන්න නේද? ඉතින් මෙන්න මේ විදිහට මේක හදන්න සාමාන්‍යයෙන් පාවිච්චි කරේ මොනවද කියන්නේ අපිට? මේකට පාවිච්චි කරේ මූලික අමුද්‍රව්‍ය සම්පූර්ණ වටේ ඉස්සරහා මූණවල් හදන්න මේ රෙජින් කියලා තහඩු වර්ගයක් තුනී තහඩු වර්ගයක්. ඒක කපන්නේ පේපර් කටර් වලින්. මේ තහඩුවේ ඝනකමට ෆෝම් බෝඩ් කියලා බෝඩ් වර්ගයක් දානවා. ඇතුලේ සීට් නම් මේ කාඩ් බෝඩ් වලින් හදන්නේ. අපි ඔය මේ ෆයිල් කාඩ් බෝඩ් ඒව ඝනකමට අරන් තමයි හදන්නේ. එතන සීට් ටික එහෙම මේ විදිහටම තියෙනවා. තහඩු එතකොට මේ ග්ලාස් අරින්න පුළුවන්. අන්න ඒ විදිහට ග්ලාස් ටික අරින්න පුළුවන්. ඉතින් බලන්නකෝ. ඉතින් මාරම ලස්සනයි මේ ටයර් ටික. ඊට පස්සේ මේ ලයිට් එහෙමත් පත්තු කරන්න පුළුවන් නේද? ඔව්. ඔන්න ලයිට් ටික දැම්මා. ලයිට් පත්තු කරා. ඉතින් බෝඩ් එහෙම මේ විදිහටම එතකොට වටේට සයිඩ් කන්නාඩි එහෙම මේ විදිහටම තියෙනවා. පේනවනේ ඔයාලට? මං ගාව තියෙන බස් වල මේ උඩට හුඩ් ට්‍රැක් එකක් ගහපු පළවෙනි බස් එක මේක. මේක. ඔව්. මේ අනිත් ඒවා හුඩ් ට්‍රැක් නෑ. අනිත් ඒවා CTV බස්. ඔව් නේ. ඔන්න හරි. අපි ලක්ෂ්මී